දවසක්. ඉතින් අද මම ඔයාලට කියන්න හදන්නේ ලෝකයේම කලඹපු ඇමරිකා ඉතිහාසයේ වෙච්ච විශාලතම මුදල් හොරකමක් ගැන. මේක ඩොලර් මිලියන 30ක්. ඒ කියන්නේ අපි රුපියල් වලින් සැලකුවොත් එහෙම බිලියන ගාණක් එක රැයකින් අතුරුදහන් වෙච්ච සිද්ධියක්. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ 2024 මාර්තු 31 වෙනිදා ලොස් ඇන්ජලිස් වල සිල්මා කියන ප්‍රදේශයේ තියෙන ගාඩා වර්ල්ඩ් කියන ලෝක ප්‍රසිද්ධ ආරක්ෂක සමාගමට අයිති මුදල් කපඩාව. ඒ කපඩාව ඇත්තටම පිටින් බැලුවහම සාමාන්‍ය ගොඩනැගිල්ලක් වගේ තමයි පේන්නේ. හැබැයි ඒක ඇතුලේ තනිකර බලකුඩුවක් වගේ පරිසරයක් තමයි තිබ්බේ. රේසර් වයර් වැටක්, හැමතැනම කැමරා, ඊට පස්සේ කම්පන සංවේදක, ඉන්ෆ්‍රාරෙඩ් මෝෂන් සෙන්සර්ස්, ලේසර් ග්‍රිඩ් සහ අඩි 3ක් ඝන ස්ටීල් වෝල්ට් ඩෝ එකක් තියෙන ලොක් 17කින් ආරක්ෂා වෙච්ච වෝල්ට් එකක් තියෙන ස්ථානයක් තමයි මේ ස්ථානය. ඒ වෝල්ට් එක ඇතුලේ තමයි මෙන්න මේ කියන ඩොලර් මිලියන 30ක නෝට් එක තිබ්බේ. සාමාන්‍යයෙන් රාත්තල් වලින් ගත්තොත් එහෙම 7500 විතර බරක්, ඒ කියන්නේ කිලෝ ආසන්න වශයෙන් 3400ක් වගේ ප්‍රමාණයක්. මේ නෝට්ටු සීරියල් නම්බර්ස් ට්‍රැක් කරන්න බැරි පරණ නෝට්ටු. ඉතින් දැන් අපි බලමු කවුද මේ හොරකම් කළේ කියලා. ඉතින් වාර්තාවල තියෙන විදිහට මේක කරලා තියෙන්නේ සාමාන්‍ය අපිට එදිනෙදා හම්බ වෙන හොරු කණ්ඩායමක් නෙමෙයි. සුපිරිම අපි කියනවා ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ කණ්ඩායමක් තමයි මේක කරලා තියෙන්නේ. බොහෝ විට රිටයර් වෙච්ච ස්පෙෂල් ෆෝසස් සෝල්ජර්ස්ලා වෙන්න පුළුවන්. වාර්තා වෙන විදිහට මේ කණ්ඩායමේ සමාජිකයන් 6 දෙනෙක් ඉඳලා තියෙනවා. මේ සමාජිකයන් 6 දෙනා මාස ගණනාවක් මේ ගබඩාව නිරීක්ෂණය කරලා තියෙනවා. කැමරාස්, මේකේ තියෙන බ්ලයින්ඩ් ස්පොට්ස්, ඊට පස්සේ මේ ගොඩනැගිල්ල තියෙන දුර්වල තැන් හොයාගන්න ගොඩක් මේගොල්ලෝ ස්ටඩි කරලා තියෙනවා. මේක එලාම්ස් වැඩ කරන පැටර්න්ස්, ඊට පස්සේ සිකියුරිටි ගාඩ්ස් වගේ රූටීන් එක වගේ දේවල් වුන් අධ්‍යයනය කරලා තියෙනවා මාස ගාණක් තිස්සේ. FBI ආයතනය නම් කියන්නේ මේක අනිවාර්යයෙන්ම ඉන්සයිඩ් ජොබ් එකක් කියලා. ඒ කියන්නේ ගාඩා වර්ල්ඩ් එකේ හිටපු කෙනෙක් කබඩා සංකීර්ණය ගැන තොරතුරු එළියට ලීක් කරා කියලා සැකයක් තියෙනවා. මොකද මේ ගොඩනැගිල්ලේ තිබ්බ ආරක්ෂාවත් එක්ක මේ වගේ ගේම් එකක් ගහන එක ඉතාම අමාරු වැඩක්. ඉතින් මේ කණ්ඩායමට ආයුධ විදිහට තිබිලා තියෙනවා ප්ලාස්මා ටෝච්, නයිට් විෂන් ගොගල්ස්, සිග්නල් ජෑමර්ස් සහ විශේෂ බ්ලොක් පිකින් ටූල්ස්. ඒවා භාවිතා කරලා වුන් මේ බලකොටුව බිඳලා ඇතුල් වෙලා තියෙනවා. මේ මෙහෙයුමට මේ කණ්ඩායම හොඳට පුහුණු වෙලා තියෙනවා. මේ 6 දෙනාටම Tamanට නියමිත කාර්යයක් මේ මිෂන් එකේ තිබිලා තියෙනවා. ඒ ඩ්‍රිල්ස් තමන්ගේ මසල් මෙමරි එකේ රෙජිස්ටර් වෙනකන් ඔවුන් මේ ඩ්‍රිල්ස් ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ඉතින් මෙහෙම සෑහෙන කාලයක් අධ්‍යයනය කරලා පුහුණු වුණාට පස්සේ මාර්තු 21 මධ්‍යම රාත්‍රී 12න් පස්සේ මේ කණ්ඩායම ඔවුන්ගේ මෙන්න මේ මෙහෙයුම පටන් ගන්නවා. ඔවුන් මුලදී රූෆ් එක කපලා බැහැලා කියලා පේන්න තිබුණත් ඇත්තටම ඔවුන් කපලා තියෙන්නේ ගොඩනැගිල්ලේ පැත්තේ බිත්තිය. එයා කන්ඩිෂනින් යුනිට්ස් පිටුගස්සෙන් තියෙන අඩි 3ක් 4ක් පළල හෝල් එකක් කපලා තමයි මේගොල්ලෝ ඇතුළට ඇවිල්ලා තියෙන එක. කපද්දී හඬක්වත් නැති වෙන විදිහට ෆෝම් පැඩින් එකක් යටට තියලා තමයි මේ වැඩේ මේගොල්ලෝ කරලා තියෙන්නේ. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මෙහිමේ තියෙන පුංචිම ඩීටේල් එකක් ගැන පවා මොවුන් කොච්චර දුරට හිතලා තියෙනවද කියන එක. ඉතින් මෙහෙම ඇතුළට ගිහිල්ලා මුලින්ම කැමරා නෙට්වර්ක් එක මේගොල්ලෝ ජෑම් කරලා තියෙනවා. ඊට පස්සේ මෝෂන් සෙන්සර්ස් වල පැටර්න්ස් මේගොල්ලෝ අඳුරගෙන තිබ්බ හින්දා කාලය තිස්සේ මේගොල්ලෝ පුහුණු වෙච්ච හින්දා මේකට ඒ සෙන්සර් එක වැඩ කරන වෙලාවේ මේගොල්ලෝ ෆ්‍රීස් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඒක ඇත්තටම සෙල්ලමක් නෙමෙයි. කල්පනා කරලා බලන්න ඒ මිස්ටේක් එකක් වුණා නම් ඒ වෙලාවේ මොකද්ද වෙන්නේ කියලා. මේ වගේ හයි ප්‍රෙෂර් සිටුේෂන් එකක මේගොල්ලෝ කොච්චර කලබල නොවි ඩිසිෂන් ගන්න කොච්චර මේගොල්ලෝ මේක ප්‍රැක්ටිස් කරන්න ඕනද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කොච්චර ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල් මට්ටමේදී කියලා. ඉතින් කොහොම හරි මේ කණ්ඩායම මේ හැම ඔබ්ස්ටකල් එකකින්ම බේරිලා කම්පන සෙන්සර් එකත් නියුට්‍රලයිස් කරලා වෝල්ට් එක ළඟට එනවා. මේගොල්ලෝ මේ වෝල්ට් එකේ තියෙන ලොක්ස් 17ම එක දිගට ඕපන් කරනවා. ඉතින් මේ ලොක්ස් වල කෝඩ්ස් තිබිලා තියෙනවා FBI ආයතනය කියන විදිහට නම්
ක්වොන්ටම් ලෙවල් හැකින් ඩිවයිස් එකකින් තමයි මේ කෝඩ්ස් ටික ක්‍රැක් කරලා කියලා කියන්නේ. ඉතින් මේ වෝල්ට් එක ඇරියට පස්සේ ඒක ඇතුලේ තිබුණා මේ ඩොලර් මිලියන 30 බන්ඩල්ස් ටික. ඉතින් හිතලා බලන්න එකපාර ඩොලර් මිලියන 30ක නෝට්ටු ටිකක් දැක්කොත් ඔයාලට මොන වගේ හැඟීමක් හිතෙයිද? කොහොම හරි මිනිත්තු 20ක් 30ක් ඇතුළත වුන් ඒ මුදල් ඉන්ඩස්ට්‍රියල් කාඩ්ස් සහ ඩෆල් බෑග්ස් වලට දාගත්තා. එක එක්කෙනෙක්ට ගෙනියන්න පුළුවන් සාමාන්‍යයෙන් රාත්තල් 600ත් 800ත් අතර ප්‍රමාණයක් වගේ තමයි. ඉතින් ඒක ඇත්තටම බරක් විතරක් නෙමෙයි ජීවිතේ විඳින්න පුළුවන් අවදානම්ම සහ ත්‍රාසජනක අත්දැකීමක්. ඉතින් මේ අතරේ මේ සමාගමේ රාජකාරී කරන සිකියුරිටි ගාඩ්ස්ලා තමන්ගේ රූටීන් චෙක් එකකට එනවා. ඉතින් එතකොට මේ කණ්ඩායම සැලසුම් කරපු විදිහට සහ තමන් මේ ගොඩනැගිල්ල ගැන හොයාගත්ත තොරතුරු එක්ක සිකියුරිටි ගාඩ්ස්ලට හොයාගන්න බැරි තැන් වල මේගොල්ලෝ හැංගිලා තියෙනවා. පොලිසියත් මේ විදිහටම රූටින් චෙක්ස් වලට එනවා. එතකොටත් මොවුන් මේ විදිහටම හැංගිලා තියෙනවා. කොහොම හරි මේ කණ්ඩායම මේ හොරකම සාර්ථකව කරලා ආපහු එළියට එනවා. ඒ ආවෙත් අර මුලින්ම මෙයාලා හදපු හෝල් එකෙන්. ප්ලයිවුඩ් එකකින් වහලා දාලා තමයි මේගොල්ලෝ එළියට එන්නේ. හෝල් එක ප්ලයිවුඩ් එකකින් වහලා දාලා. ඒ නිසා ඊළඟ දවසේ දේ වෙනකන් කවුරු මේක දැනගෙන හිටියේ නෑ මේ වගේ සිද්ධියක් වුණාද කියලා. කොහොම හරි මේ සල්ලි ටික වාහන 3ක දාගෙන වෙනස් මාර්ග 3කින් තමයි මේගොල්ලෝ පලා ගියේ. ලොස් ඇන්ජලිස් කියන්නේ ඇත්තටම ගත්තොත් විශාල නගරයක්. ඉතින් FBI එක අනුමාන කරනවා මේ වාහන 3න් එකක් සැන්ටා මොනිකා වෙත, තව එකක් ඩවුන්ටවුන් LA ඔස්සේ සහ අනිත් එක සෑන් ෆ්‍රැන්සිස්කෝ වැලි එක පැත්තට යන්න ඇති කියලා. මේ වාහනත් ඇත්තටම ලයිසන් ප්ලේට්ස් මාරු කරලා ටොල් කැමරාස් වලට අහු නොවන මාර්ග ඔස්සේ දේ 6:30 වෙනකොට මේගොල්ලෝ ඔක්කොම මේ සීන් එකෙන් අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් ඊළඟ දවසේ උදේ කියන්නේ අප්‍රේල් 1 වෙනිදා මේ ගොඩනැගිල්ලේ වැඩ කරන එම්ප්ලොයි කෙනෙක් සාමාන්‍ය පරිදි වැඩට එනවා. ඇවිල්ලා රූටින් චෙක් එකක් කරනවා. එතකොට එයාට පොඩි අමුත්තක් තේරෙනවා මේ මොකක් හරි සිද්ධියක් වෙලා තියෙනවා කියලා. ඉතින් සැකේට එයා වෝල්ට් එක ගාවට ගිහිල්ලා වෝල්ට් එක ඇරියට පස්සේ ඉතින් ඇතුලේ කිසිම නෝට්ටුවක් තිබිලා නැහැ. ඉතින් බයට ඇත්තට මෙයාගේ කෝපි කෝප්පෙත් බිම වැටෙනවා. එයා ඊට පස්සේ හයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. එතකොට ආරක්ෂකයෝ එතෙන්ට එනවා. ඔවුනුත් මේ සිද්ධිය දකිනවා. ඉතින් ගාඩවර්ල්ඩ් සමාගම වහාම FBI එකට කතා කරනවා. ඉතින් මේ වෙද්දිත් මේ හොරුන් ඇත්තටම ඔක්කොම පැනලා ගිහිල්ලා පැය ගාණක් වෙනවා. ඉතින් මේ ගැන FBI එක පරීක්ෂණ පටන් ගන්නවා. මේ සිද්ධිය වුණා කියලා විශ්වාස කරන තියරිස් කිහිපයක්ම ඔවුන් නිර්මාණය කරනවා. ඒත් ඉතින් මේ වෙද්දිත් ඒ කියන්නේ 2025 දෙසැම්බර් වෙනකොට කිසිම කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන නැහැ FBI එක විසින්. FBI එක විතරක් නෙමෙයි ලොස් ඇන්ජලිස් පොලිස් ඩිපාර්ට්මන්ට් එක කියන්නේ LAPD එක FBI එක එක්කම ඒකාබද්ධව විමර්ශනය කරනවා. ඉතින් ඔවුන් සැක කරන්නේ ගාඩවර්ල්ඩ් සමාගමේ කලින් සේවය කරපු කෙනෙක් මේ තොරතුරු මේ බිල්ඩින් එක ගැන තොරතුරු එළියට දුන්නා කියලා. ඉතින් මේ හොරකම් කරපු මුදල් ලොන්ඩ්‍රි කරන්න ෂෙල් කම්පනීස්, ක්‍රිප්ටෝ කරන්සි, රියල් එස්ටේට් වගේ ඒවා වල ආයෝජනය කරලා ඇති කියලා තමයි බලධාරීන් විශ්වාස කරන්නේ. හරි ඉතින් කොහොම හරි මේ හොරු කණ්ඩායම ඇත්තම ඔප්පු කරලා පෙන්නවා ලෝකේ කොච්චර ආරක්ෂිත වෝල්ට් එකක් තිබුණා. නිසි සැලැස්මක්, පුහුණුවක් සහ හොඳ ෆෝකස් එකක් තියෙනවා නම් ඕනම ගේම් එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාට මේක ගැන මොකද හිතෙන්නේ? මේ හොරු කණ්ඩායම අනාගතයේ දවසක හරි පොලිසියට අපු වෙයි. ඔයාගේ අදහස පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේම ඉන්ට්‍රස්ටිං කතාවකින් අපි හම්බ වෙනකම් අදට ගිහින් එන්න සුබ දවසක්.